අසිරිමත් චරිත අසිරිමත් චරිත ආයුබෝවන් ඔබ සමට සුබ දවසක්. අපි කඩුල්ල ටීවී වෙතින් ඔබට අලුත් යමක් අද පටන් තිල්න කරනවා. මේ තමයි අසිරිමත් චරිත හඳුන්වා දීමක්. අසිරිමත් චරිතයක් කියන්නේ කවුද? කෙසේද යම් කෙනෙක් අසිරිමත් චරිතයක් බවට පත් වෙන්නේ? තව කෙනෙකුට තව පුද්ගලෙක්ව අසිරිමත් චරිතයක් බවට පත් කරන්න බෑ. තමා විසින්ම අසිරිමත් චරිතයක් බවට පත් විය යුතුයි. අපි සොයාගෙන ආවේ වෛද්‍යවරියක්. එතුමිය වෛද්‍යවරියක් වුණාට තමන්ගේ ඒ වෘත්තිය කැප කළා රටේ අනාගත පරම්පරාවක් වෙනුවෙන්. තවත් පිරිසකට දොරටු විවර කරලා දුන්නා චීනයේ තියන්ජින් විශ්වවිද්‍යාලය. ඒ කතාවත් එක්ක තමයි මේ අසිරිමත් චරිතය අපට මුණ ගැහෙන්නේ. මම කියමනක් අහලා තියෙනවා නෙල්සන් මැන්ඩලා කියලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් මේ රටේ ලෝකයේ අධ්‍යාපනයක් ලබන්න ඕන උපතේ සිට මරණය දක්වාම කියලා. ඒක එකක්. අනිත් එක චීන කියමනක් තියෙනවා දුබලයට තියෙන්නේ ප්‍රාර්ථනාවක් පමණයි. මේ කොන්ෆියුෂස් තුමාගේ අදහසක් මේක. බුද්ධිමතාට තියෙන්නේ ඉලක්කයක්. ඒ නිසා මේ අසිරිමත් චරිතය චීනයේ ඉඳලා මේ අදහස බිහි වෙලා ඉලක්කයක් කරා ගියා. ඒ නිසා මම කියනවා ඇය බුද්ධිමතියක් වගේම ඇය අසිරිමත් චරිතයක් කියලා. මේ තමයි තියන්ජින් විශ්වවිද්‍යාලයෙන් බිහි වුණ පළවෙනි වෛද්‍යවරිය. ඇය මාර්ගයේ පාදා දුන්නා තවත් 100,000 ගණනකට ඒ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවරුන් වෛද්‍යවරියන් වශයෙන් ඉදිරියට එන්නට. මේ භාග්‍යා රොඩ්රිගු මහත්මිය. ආයිබන් වෛද්‍යතුමිය. ආයිබෝන්. දැන් මේ මම කියන්නේ ඔබතුමී අසිරිමත් චරිතයක් කියලා. හේතුව ඔබ වෛද්‍යවරයෙක් වශයෙන් බිහි වෙලා චීන තියන්ජින් විශ්වවිද්‍යාලයේ එහි දොරටු විවර කරලා දුන්න අපේ රටේ 100,000 ගණන් දර්දරියන්. කොහොමද අතීතයට ඔබතුමී යන්නේ? ඒක සමරන්නේ කොහොමද? ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. ඔබතුමාගේ ප්‍රශ්නය අනුව මාව චීනයේ අතීතය කරා ගෙනියනවා. ඇත්තටම මම චීනයට ගියේ මගේ තාත්තා එක්ක. මොකද ඔහු විදේශ සේවයේ වැඩ කරේ තානාපති කාර්යාලයේ තානාපති නිලධාරියෙක් විදිහට වැඩ කරා. ඇත්තටම මම චීනයේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මම විතරයි හිටියේ එකම ශ්‍රී ලාංකික ශිෂ්‍යයා. කිසිම ශ්‍රී ලාංකිකයෙක් නැහැ තියන්ජින් වල. මට ඇත්තට මේ වෙලාවේ ලොකු පාළුවක් දැනුණා. මට මගේ භාෂාවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් මට හිතුණා වෙන රටවල මගේ යාළුවා ඇත්තටම හිටියේ රූම්මේට් කෙනෙක් හිටියා නේපාල් ජාතිකයෙක්. ඉතින් පාකිස්තාන, නේපාල්, ඉන්දියන්, ඇෆ්‍රිකන් අය හිටියා. ඉතින් මට හිතුණා ඇයි අපි ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව ලබා නොදෙන්නේ කියලා. අපේ රටේ ඉතාම සුළු ප්‍රමාණයකට විතරයි වෛද්‍ය විද්‍යාලයකට යන්න පුළුවන්. ඉතින් ඒ අනුව මම හිතලා අපේ කුලපතිතුමා ළඟට ගිහිල්ලා මම කුලපතිතුමාගෙන් ඇහුවා සර් මට අවස්ථාවක් දෙන්න පුළුවන්ද අපේ රටේ ඉන්න ශිෂ්‍යාවන්ට ශිෂ්‍යයින්ට ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයෙක් වශයෙන් හදාරන්න වෛද්‍ය ශිෂ්‍යයන් වශයෙන් ඉගෙන ගන්න. ඒක කොයි අවුරුද්දේද? ඒ 2002 වසරේදී. එතෙන්දී කුලපතිතුමා ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා බොහොම හොඳයි කියලා එයාක හරි මම මේ අවස්ථාව දෙන්නම් කියලා ඊට දවසකට පස්සේ මගේ ක්ලාස් ටීචර් ඇත්තටම මිස් මා කියලා අපි කියන්නේ මට කතා කරලා කිව්වා මෙන්න ඩීන් කතා කරන ඔෆිස් එකට එන්න කියලා. මං ගියාම මම යනකොටම මට ලෙටර් එකක් හදලා දුන්නා. ඔබට තමයි තියෙන්නේ මේක සම්පූර්ණ ඔතොරිටි එකක් කියන්නේ සෝල් රෙප්‍රසන්ටේටිව් එක ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍යයන් ලංකාවට එවන්න කියලා. ඇත්තට මට ගොඩාක් සතුටු වුණා මේ අවස්ථාවේ. මොකද මට යම්කිසි දෙයක් මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් කියලා මට මේ අවස්ථාව හිතුණා. දැන් ඔබතුමීට හිතෙන්නේ නැද්ද ඒක එක පැත්තකින් පිනකුත් කියලා? ඔව් ඒක විශාල පිනක්. අපෝ හැල්ල බලනකොට ඇත්තට මේක විශාල පිනක්. මොකද මම ඒ වගේ වෛද්‍යවරු බිහි කරාම අවුරුදු 5කට පස්සේ ඒ දෙමව්පියෝ මට ඒ කියන වචන වලින් මම හිතන ඇත්තට මම ලොකු පිනක් කරගත්තා කියලා. දැන් මටත් මේ වාසනාව ලැබුණා. දැන් චයිනා ලංකා এডুকেෂන් ආයතනයෙන් ළමයි විශ්වවිද්‍යාලයට යන උත්සවවලට මට ලැබෙන ආරාධනා මමත් ඇවිල්ලා තියෙනවා සහභාගී වෙලා තියෙනවා. ඒ දෙමව්පියෝ මගෙත් එක්ක කතා කරලා තියෙනවා. බොහොම අඩු ආර්ථිකයක් තියෙන අය. ඉතින් කොහොමද මේ අභියෝගේ බාරගත්තේ වෛද්‍යතුමිය?
ඒ කියන්නේ දැන් මං 2002 දැන් මීට අවුරුදු දැන් මේ රට පොඩ්ඩක් අපේ මේ ආර්ථිකය කියන්නේ දැන් ළමයින්ට පොඩ්ඩක් ඩොලර් එක වැඩි වීමත් එක්ක ලොකු ගාණක් වශයෙන් දැනෙන්නේ. නමුත් එදා සාමාන්‍යයෙන් අපේ රජයේ වැඩ කරන සියලුම රාජ්‍ය සේවකයින්ගේ දරුදැරියෝ තමයි එදා විශ්වවිද්‍යාලයට ආවේ මුලින්ම. 2003 වසරේ ඉඳන් මගේ තාත්තත් රාජ්‍ය නිලධාරියෙක්, අම්මා බැංකු නිලධාරිනියක්. ඉතින් ඒ අනුව ඒ කාලේ ඇත්තට මේ රාජ්‍ය සේවයේ ඉන්න දරුදැරියන්ට නිලධාරීන්ගේ දරුදැරියන්ට තමයි මේ විශ්වවිද්‍යාලේ ගොඩක් දොර විවරුනේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ලක්ෂ 40ක් 45ක් වෙනකොට ඒගොල්ලන්ට වෛද්‍යවරයෙක්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. සමහර දෙමව්පියෝ ඒගොල්ලන්ට තිබ්බ පොඩි ඉඩකඩ පවා විකුණලා පොඩි ගාණයිනේ. ඉතින් ළමයින්ව වෛද්‍යවරු කරා. එතකොට මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව ලංකාවේ උතුරු කරෙන් නැගෙනහිරින් හැමතැනින්ම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔබ නියෝජනය කරමින් මේ විශ්වවිද්‍යාලයට යවුවා නේද? ඔව් ගොඩාක් හිටියා මුස්ලිම් ජාතික, ඊට පස්සේ දෙමළ, බර්ග, ඊට පස්සේ අපේ බුද්ධ ආගමේ ළමයි තමයි වැඩි ප්‍රමාණයක් හිටියේ. ඉතින් මේ කිසිම ભેදයක් තිබුණේ නැහැ. හැමෝම එකා වගේ එකම භාෂාව කතා කරගෙන. ඉතින් හරි සතුටින් අපි ඒ වැඩ ටික මම කරගෙන ගියා. ඒ ළමයිට උදව් කරගෙන ගියා මම. මට මතකයි දැන් අර අපි හිතමු දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයකින් සමත් වුණාට පස්සේ අපේ දරුවන්ට සීමිත ඉඩක් තමයි ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල. අර කියමනක් තියෙනවා ඉතර පළවෙනි පන්තියේ ළමයි 45ක් ඇතුළු වුණොත් එහෙම එක්කෙනයි නැත්තම් දෙන්නයි විශ්වවිද්‍යාලයට යන්නේ කියලා එහෙම කියමනකුත් තිබුණා. දැන් ඒක ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අයට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩ පිළිවෙලක් ඔබ ආරම්භ කරා. ඔව් ඒක ආරම්භ කරා. ඒ කියන්නේ මේ විදිහට ඇත්තටම ඉස්සර අපිට ශිෂ්‍යත්ව දුන්නේ අපේ පන්තියේ පළවෙනි 10 දෙනාට ශිෂ්‍යත්ව දෙනවා. හැබැයි ඒ කියන්නේ මම 10 නම් මම පළවෙනි 10ට ඉන්නවනම් මම ලබන අවුරුද්දේත් පළවෙනි 10 දෙනාට ආවොත් ආයි මටම හම්බෙනවා. නමුත් අපි විසින්ම ශිෂ්‍යයක් යුනිවර්සිටි එකේ අපේ කුලපතිතුමාත් එක්ක කතා කළා මේක හැම ළමයා අතරටම යන විදිහට. ඉතින් ඒ ශිෂ්‍යත්ව ක්‍රමය අප බෙදන විදිහට කියන්නේ හැම දෙනා අතරම බෙදලා යන විදිහට අපි ඒ වැඩසටහන ආරම්භ කරා. ඒ කියන්නේ මේ වසරේ අපි ළමයි එක පන්තියකින් ළමයි 20කට විතර දෙනවා. ඊට පස්සේ ඒ 20 දෙනාට අපි ලබන වසරේ දෙන්නේ නැහැ. ආයි ඊළඟ වසරේ දෙනවා. එහෙම ගියාම මේ යන හැමෝටම ඒ ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන්. ඒ අයගේ දක්ෂතාවය මත තමයි ඒ අයගේ දක්ෂතාවය මත ඉතින් පළවෙනි 20 දෙනා 10 දෙනා හෝ 20 දෙනා අතරට එන්න ඕනේ. ලකුණු වල 90කට වඩා ප්‍රතිශතයක් තියෙන්න ඕන. නමුත් මේ ළමයි මහන්සි වෙනවා. මොකද දෙමව්පියන්ට ඒක ලොකු සහනයක් වෙනවා. එක ළමයෙකුට යුවාන් 20000ක් වගේ ලොකු ගාණක් අඩු වෙන. ඒ කියන්නේ දැන් තියෙන විදිහට නම් ලක්ෂ 10කට වගේ ප්‍රමාණයක් මුළු යුනිවර්සිටි ගාස්තුවෙම ඒගොල්ලන්ට අඩු වෙනවා. එතකොට දැන් අපි සංසන්දනාත්මක බලපුවාම තවත් විශ්වවිද්‍යාල තියෙනවා මේ වගේ රට යවන නේ. නමුත් විශාල මුදලක් වැය කරන්න වෙනවා දෙමව්පියන්ට. ඉතින් විශ්වවිද්‍යාල නම් අපි දකින්නේ නැහැ. දැන් වෛද්‍යතුමනි ඔබට මොකද්ද දැනෙන්නේ? ඔබ වෛද්‍යවරියක්. නමුත් ඔබ උදව් කරලා එහෙම නැත්නම් දොරටු විවර කරලා දීලා ලංකාවේ වෛද්‍යවරු විශාල පිරිසක් දැන් ඉන්නවා. මට මතකයි ගාල්ලේ ඉන්නවා. මහනුවර ඉන්නවා. මට මතකයි යාපනයේ ඉන්නවා. අම්පාරේ ඉන්නවා. හැමතැනම. ඔබට මොකක්ද දැනෙන්නේ? මටත් මේ විදිහට රෝහලක වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවද? නැත්නම් ඒ දිහා බලලා සතුටු වෙනවද? ඇත්තටම මම ඒ දිහා බලලා ගොඩාක් සතුටු වෙනවා. මොකද මම වෛද්‍යවරියක් වශයෙන් විතරක් වැඩ කරා නම් මම එක රෝහලකට වෙලා මාව කොටු වෙලා මම ඒකට සීමා වෙනවා. ඒතර මම මේ කිසි දෙයක් දකින්න. නමුත් මෙතන එහෙම නෙමෙයි. මට රටේ ඕනම තැනකට ගියාම අදිසි ඕනම අවස්ථාවක මම දන්නවා මාත් එක්ක ඉගෙන ගත්ත මට වඩා ගොඩක් බාන හැම දරුවෙක් කෙනෙක්. ඉතින් පාස් අවුට් වෙච්ච ශිෂ්‍යයවන් අද වෛද්‍යවරු වශයෙන් ඒ හැම හොස්පිටල් එකම ඉන්නවා. ඉතින් ඒක මට දකිනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම මම හිතන එක මට ලොකු පිනක් කියලා. මොකද ඒගොල්ලන්ගේ සිහිනය සැබෑ කරගන්න මම ඒගොල්ලන්ට උදව් වුණා කියලා. වෛද්‍යවරයෙක්. දැන් මේ වෛද්‍යවරුනේ දැන් මේ වෙනකොට දැන් දෙකේනේ පටන් ගත්තේ. වෛද්‍යවරු කොච්චරක් විතර බිහි කරලා තියෙනවද අපේ ජාතිය වෙනුවෙන්? වෛද්‍යවරු 1300 1500ක් විතර සෑහෙන පිරිසක් වෛද්‍යවරු වශයෙන් බිහි කරලා තියෙනවා. විශේෂයෙන් කියනවා ලංකාවේ විතරක් නෙමෙයි. අද මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඊට පස්සේ ඉංග්‍රීසි වල, නිව්සීලන්ත වල, කැනඩා, USA, අරාබියේ ඒ හැම රටකම
අපේ තියන්ජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බිහිවෙච්ච ශ්‍රී ලාංකික දරුවන් වෛද්‍යවරුන් වශයෙන් නදී රටවල සේවය කරනවා. ඒකත් ලොකු සතුටක්. මට හිතෙනවා මේ ඔබතුමිය මේ මහා ජාතික කර්තව්‍යයක් කරලා තියෙන මේ රජයක් විසින් කරන්න ඕන දෙයක් කරලා තියෙන. දැන් මේ මට තව දෙයක් පොඩ්ඩක් දැනගන්න. ඔබතුමියගේ පළවෙනි උපාධිය චීන භාෂාවෙන් නේද? ඔව්. ඒ කියන්නේ පළවෙනි උපාධිය කියන්නේ මම බීජිං අතර මම මගේ තානාපති සේවයේ හිටියේ. මට එතන ශිෂ්‍යත්වයක් හම්බෙලා මම බීජිං භාෂා විශ්වවිද්‍යාලයට ගියා. එතෙන්දී මම භාෂාව හැදෑරුවා. මට ඒක ගොඩක් මම හිතනවා පිටුවහලක් වෙන්නේ නැති කියලා මේ කටයුත්ත කරගෙන යන්න. මොකද මට කිසිම බැරි එකක් උනේ නැහැ. ඒ රටේ මේ මට භාෂාව හසුරවන්න පුළුවන් වෙච්ච හින්දා. ඒ හින්දා මම ඒක ඉතාමත් මම හිතන ඉතාමත් පහසුවෙන් මේ කටයුත්ත කරගත්තා කියලා. ඒකට මට පිටුවහලක් උනේ මේ බීජිං භාෂා විශ්වවිද්‍යාලයේ මම ඉගෙන ගත්තේ අවුරුද්ද කාලේ මම ඒකේ හරියට කරපු ඉන්නේ. ඒක එහෙමයි. දැන් තියන්ජින් විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා ඔබතුමියට සලකන්නත් ඇත්තේ චීන භාෂාව පිළිබඳවත් මේ විපුල දැනීමක් තිබුණ නිසා වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඔව් ඒක ඇත්ත. මොකද දැන් වෙන රටවල් වල ළමයි ඇවිල්ලා හිටියා නේපාල, ඉන්දියාව, පාකිස්තානය දැන් ඇෆ්‍රිකන් රටවල් ළමයින්ට නම් ඇත්තටම චයිනීස් පුළුවන්, ඇරබික් අයට මේ අපේ ආසියාවේ ළමයින්ට බෑ. ඒ අතරින් මමයි තව එක ළමෙක් හිටියා නේපාල් ජාතිකයෙක්. එයත් මාත් එක්කම මට වඩා අවුරුද්දක් එයා සීනියර්. එයත් ඒ විශ්වවිද්‍යාලයෙන් භාෂාව හදාarලා ආවේ. ඉතින් මට ගොඩක් පහසු වුණා මගේ භාෂාව හින්දා අපේ කුලපතිතුමාට උනත් මාත් එක්ක නිදහසේ යාළගේ භාෂාවෙන්ම කතා කරලා මේ කටයුත්ත සාර්ථකව කරගන්න. දැන් මට මේ දෙන්දි අතුරු ප්‍රශ්නයක් පැනනගෙනවා වෛද්‍යතුමිය. දැන් ඔබතුමිය ලංකාවේ අධ්‍යාපනය ලැබුවා. පාසල් කීපයක ඉගෙන ගන්න ඇති. අපි ඒවට වැඩි අපි යමුකෝ දැන් ඉස්සලාම ඔබේ පියතුමා විදේශ තානාපති සේවයේ හිටියේ. එතකොට ඒ අත්දැකීම් කොහොමද ඔබට ලැබුණේ? ඇත්තටම කියන්න ඕනේ එක අත්දැකීමක් තමයි අපි කුවේට් වල ඉන්නකොට ඒ රටේ අපේ ගෘහ සේවිකාවන් යනවා ගොඩාරියක්. හරි කනගාටුයි කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ වැරදි වෙන්නත් අපි දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ඇවිල්ලා තානාපති කාර්යාලයේ එක්තරා ස්ථානයක් දෙනවා. එතන ඉන්නේ. එතකොට අපේ අම්මා ඒ කාලෙත් කුවේට් වල බැංකුවක වැඩ කරා. ඉතින් අම්මාට සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා සිකුරාදා නිවාඩුයි. අම්මා බ්‍රහස්පතින්දා ඔය ඉන්න 100කට වගේ පිරිසකට හැමදාම කෑම හදනවා. කෑම වර්ග හදලා උදේට තාත්තත් යවනවා. අය හවසට යවනවා. ඉතින් ආයි සිකුරාදාට විශේෂයෙන් සිකුරාදා කියන්නේ ඒගොල්ලන් රජයේ නිවාඩු දවසක්. සිකුරාදාට අපි ඔක්කොම එකතු වෙලා තව එනවා අතම තාත්තගේ යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියේ ඒගොල්ලොත් එනවා ඒක කැම ටික ගෙනියන ඉතින් හදලා අපි ඒ වගේ අහිංසක මිනිස්සුන්ට අපි සෑහෙන උදව් කරා. ඉතින් මම හිතනවා අපි දැන් ඒ ආభాෂයත් මට මෙතෙන්දි මේ මගේ කටයුතු කරන්න මට ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. මොකද මම දැක්ක දේනේ මිනිස්සුන්ට උදව් කරා, කන්න බොන්න දුන්නා. එතකොට ඔබත් මේ පාසල් අවදියේනේ? ඔව් පාසල් අවදියේ. මගේ මල්ලි ගොඩක් පුංචි එතකොට. එයා ඉස්කෝලේ ගිහිල්ලා එනවා. එන වෙලාවට තමයි අපි කෑම හදලා ලෑස්ති කරලා යන්නේ. ඉතින් එයා ඇවිල්ලා බලනවා එතන තියෙන්නේ මොනවද තේරෙන්නේ නැහැ නේ. ඉතින් එයා කෑම ටිකක් කාලා ඉතින් එහෙම යනවා. ඉතින් අපි පාසල් අවදි වුණාට අපි ඊට වඩා දෙයක් එතෙන්දි දැක්කා. අපේ රටේ දකින්න බැරි දේවල් අපි එතෙන්දි දැක්කා. දැන් වෛද්‍යතුමිය දැන් මේ වෛද්‍යවරු විතරක් නෙවෙයි නේද? ඔබ මේ මග පෙන්වීම ලබා දුන්නා තවත් විෂයන් ඉගෙන ගන්න තියන්ජින් විශ්වවිද්‍යාලයේ. හරිද මම? හරි. මට තව එක දෙයක් කියන්න ඕන. මේ වසරේ මම හිතන්නේ ලෝකේ විශ්වවිද්‍යාලවල වෙනත් විශ්වවිද්‍යාලවල එච්චර ශිෂ්‍යත්ව ප්‍රමාණයක් දුන්නද කියන මම දන්නේ නැහැ. මේ වසරේ විතරක් අපේ ලාංකික සිසුන් 87 දෙනෙකුට දරුදරියෝ 87 දෙනෙක් අර ශිෂ්‍යත්වය ලබා ගත්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒක ඇත්තටම අපිට ලොකු සතුටට කාරණාවක්. ඒක මම හිතන්නේ දෙමව්පියන්ටත් ලොකු සතුටට කාරණාවක්. ලොකු ආර්ථික ශක්තියක් මේ වගේ මොහොතක ළමයි 87 දෙනෙක් ඒ ශිෂ්‍යත්වය ගත්තා කියන එක. අනික තව විශේෂයෙන් කියන්න ඕනේ අපි වෛද්‍යවරු මේ කාලය තුළ අපේ වෛද්‍යවරුන් කියන්නේ විසිරින් ලෙක්චරර්ස්ලා වශයෙන් අපි වෛද්‍යවරු 47 දෙනෙක් පමණ මේ වෙන විට අපි චීනයට යවලා තියෙනවා.
එයාවල අපේ ළමයින්ට දැනුම් සම්භාරයක් ලැබලා දීලා තියෙනවා. ඒ වෛද්‍යවරු මොකද එහි තියෙන නිවාඩු කාලයේදී අපි කරන්නේ සති 2-3 හම්බ වෙනකොට මෙහෙන් අපි කියමු ෆොරන්සික් මෙඩිසින්, ඒ වගේ කමියුනිටි මෙඩිසින්, ඒ ඇතුළු අනිත් හැම විෂයකටම අපි යවලා තියෙනවා වෛද්‍යවරු. ඉතින් ඒ වෛද්‍යවරුන්ගෙනුත් ඒ ළමයි ඒ චීනයේ පුහුණුව විතරක් නෙමෙයි මෙහි ගැනත් ඉගෙනගෙන තමයි ආපහු ලංකාවට එන්නේ. දැන් වෛද්‍ය රොඩ්රිගෝ මහත්මයාගෙන් මම තව එකක් අසා දැනගන්නට කැමතියි. දැන් මේ ඔබේ ආයතනයේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ මේ වෛද්‍ය වෘත්තිය සඳහා විතරද කැපෙලා තියෙන වෙනත් විෂයන් සඳහාත් දරුවන්ට අවස්ථාව ලබා දෙනවද උපාධි ලබා ගන්න චීනයේ ගිහිල්ලා? ඔව්. අපි වෛද්‍ය විෂය විතරක් නෙමෙයි ඉංජිනේරු, කළමනාකරන, ඊට පස්සේ මියුසික් වගේ ඒ විෂයන් වලට අපි ළමයින්ට අවස්ථාව ලබා දෙනවා. ඒව ඇත්තටම ශිෂ්‍යත්ව ලබලා දෙන්නේ. අද මේ වෙනකොට ඒ සඳහා ළමයිනුත් 750,000ක් අතර ප්‍රමාණයක් ළමයි ගිහිල්ලා තියෙනවා විදේශ ශිෂ්‍යත්ව ලබලා. ඒ කියන්නේ විදේශ කියන්නේ චීනයට විතරද? චීනයට විතරක් ගිහිල්ලා තියෙනවා ඇත්තටම මේ ශිෂ්‍යත්ව අරගෙන. මොකද ඉතාමත් අඩු ආදායම් ලබන පවුල්වල දරුවෝ පවා අද ගිහිල්ලා උපාධිය අරගෙන ඇවිල්ලා ලංකාවේ වැඩ කරනවා. ඒ වගේම සමහරක් යුනිවර්සිටිස් වල තමන් අති මුදල් වැය කරලා සමහරක් අය ගිහිල්ලා දෙන මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කෝස් එක කරන්නේ ශිෂ්‍යත්වයේ නැත්තම් ඒත් ඒ ළමයා කැමති මුදල් වියදම් කරලා හරි එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඉංජිනේරුවෙක් නම් අද එහෙ ඉන්නවා එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක්. ඒ ස්ටුඩන්ට් ෂෙන්යාන් ඒරෝස්පේස් යුනිවර්සිටි එකෙන් තමයි එයා ඉගෙන ගත්තේ. එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වශයෙන් තමයි පාස් අවුට් උනේ. අද මේ වෙනකොට ෂෙන්යාන් ඒරෝස්පේස් යුනිවර්සිටි එකේ ජෙරි කියලා ස්ටුඩන්ට් කෙනෙක් එයා පාස් අවුට් වෙලා අද ඉංජිනේරුවරයෙක්. එයා ඇත්තම ශිෂ්‍යත්වයකින් නෙමෙයි ගියේ. එයා රුසියාවේ ඉගෙනගෙන ඉවර වෙලා එහින් එයා යම් කිසියාගේ පෞද්ගලික කාරණාවක් මත ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා අපි හම්බ වුණා. මොකද එයාගේ අයියා තියන්ජින් වෛද්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙනකොට. ඉතින් අයියා තමයි කියලා තියෙන්නේ මල්ලි ඔයා එන්න ඇවිල්ලා මේක හරහා අපි චීනෙට එන්න කියලා. දැන් එයාට එතන රුසියාවේ ඉගෙන ගන්න බැරි වෙච්ච හින්දා. ඒ කියන්නේ එයාට ආර්ථික ප්‍රශ්න මොනවා හරි එතනදී මුහුණ දෙන්න වෙලා. ඉතින් මෙහෙට ආවයන් පස්සේ අපි චීනයේ ෂෙන්යාන් ඒරෝස්පේස් යුනිවර්සිටි එකට දාලා දුන්නා. දාලා දුන්නාම එයා උසස්ම අන්දමින් ඒ දරුවා එයාගේ උපාධි කටයුතු ඉවර කරලා එයා අද එහි කියන්නේ එයාගේ විෂය පතේට සම්බන්ධව එයා අද රැකියාවක් කරනවා. එයා යටතේ චයිනීස් අය 800ක් අද වැඩ කරනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් එයා එහෙන් හම්බ කරලා ඒ හම්බ කරන මුදල් එයාගේ දෙමව්පියන්ට ලංකාවට එවනවා. ඉතින් එයා ඒ වගේම එයාගේ ඊළඟ මල්ලියක් ගෙන්න ගත්තා. එයාත් අද එතන ඉගෙනගෙන ඉවර වෙලා එයාත් අද රැකියාවක් කරනවා චීනයේ. ඔබතුමියන් අහලා දැනගන්න හිටපු දෙයක් තමයි ඔබතුමිය කිව්වේ. මම දැක්ක මේ YouTube නාලිකාවක ඒ ජෙරීනේ. ඔව් ජෙරි. ඒ මහත්මයා කතා කරනවා මම චයිනා ලංකා এডুকেෂන් ආයතනයෙන් තමයි ඉගෙන ගත්තේ. පළවෙනි උපාධිය ලබා ගත්තා. ඔබතුමියගේ නමත් සඳහන් කරනවා. ඒ වගේම ඔබතුමියගේ උදව් උපකාර ලැබුණ හැටි. එතකොට සමන්ත කෞශල්‍ය මැතිතුමාගේ උදව් උපකාර ලැබුණ හැටි මේ ආයතනයේ ප්‍රධානීන් හැටියට ඒක සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු කියනවා පළවෙනි උපාධිය අරගෙන ඊට පස්සේ මම තවදුරටත් ඉගෙනගෙන මම මහාචාර්යවරයෙක් වුණා කියලා. හරි ආඩම්බරයි. මම හිතන්නේ මේක මේ තියන්ජින් විශ්වවිද්‍යාලයට පමණක් නෙමෙයි ලෝකෙටම වටින පණිවිඩයක්. එතුමා කියන්නේ මේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ දුන්න හොඳම සන්නාමයක් තමයි ඒ කතාව. සත්‍යයි. ඕගේ හැබැයි කියන අය තවත් ගොඩක් ඉන්නවා. මට ඕස්ට්‍රේලියාවේදී කෙනෙක් හම්බුණා. ඇත්තටම ඉතින් මේ චයිනා ලංකා এডুকেෂන් ආයතනය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වැඩි යමක් කරලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලය. ඔබ විසින්ම මේ පවත්වගෙන යන ආයතනයක් මේ. ඔබ මේ අධ්‍යාපනය ලබන්නේ මූලික වශයෙන් අපි ශ්‍රී ලංකාව අතාරිමිකෝ විදේශ රටවල ඔබ ජීවත් වෙලා තියෙනවා. ඔබේ පියා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නිසා කොහොමද අතීතයේ සිහිපත් කරන්නේ? ඒ අත්දැකීම ඉතින් හරි සුන්දරයි. අපි ඇත්තට මේ කුවේට් ගැන කිව්වනේ ඒ වගේ දැන් අපි රුසියාවට ගියා. ඒ රුසියාවයි චීනය අතර මම දකිනවා ලොකු වෙනසක්. ඉතින් ඒ රටේ අපි ඉන්නකොට අපි නමුත්
සීතල තමයි මේ හා කියන්නේ ඉතාමත් අධික සීතලක් තියෙන රටක්. නමුත් ඒ රටේ මිනිස්සු ඒ රටේ තියෙන කල්චර් එකයි චීන කල්චර් එකේ මම ලොකු වෙනසක් දකිනවා. ඉතින් මම සතුටු වෙනවා අපේ ළමයින්ට ශ්‍රී ලාංකිකයන්ට මේ චීනය වගේ රටකට ගිහිල්ලා ඉගෙන ගන්න ලැබිච්ච එක ගොඩාක් හොඳයි කියලා. මට දැනගන්න ලැබුණ ඔබතුමේ මේ රුසියාවේදීත් අධ්‍යාපනය ලැබුවා කියලා. ඒ රෂියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තා. එහෙම මම හයි ස්කූල් එකටත් ගියා. ඉතින් ඒක හරිම සුන්දරයි. ඒ රටේ ළමයි ඒ රටේදී හරි අඩුයි ඔය නේපාල් පාකිස්තාන් ළමයි හිටියා, ඉන්දියන් ළමයි හිටියා, මොංගෝලියන් ළමයි හිටියා. ඉතින් ඒගොල්ලන්ට එක්ක ඉන්නකොට අපි ඒගොල්ලන්ගේ කල්චර් එක ඉගෙන ගත්තා. දැන් ඔබ රුසියන් භාෂාව ඉගෙන ගත්තා. ක්වෙට් රටෙත් හිටියා. ඒ භාෂාවත් දැනගන්න ඇති. නමුත් චීනයට ආවට පස්සේ වැඩි දුර ගමනක් ගියා කියලා මට හිතෙනවා. මොකක්ද එහෙම වෙනසක් වුණේ චීනයට ආවට පස්සේ බැඳී ආපු චීන රටත් එක්ක? ඒ කියන්නේ දැන් අරාබි ඉන්නකොට මට දැනුණා ඒ අරාබි භාෂාව පොඩ්ඩක් අපිට ඈතයි කියලා. රෂ්‍යාවලදී ඒකත් ඈතයි වගේ දැනුණා. නමුත් චීනෙට ආම මට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා දැනුණා. ඒ කියන්නේ අපි මේ රටත් එක්ක මේ භාෂාවත් එක්ක මොකක් හෝ යම්කිසි බැඳීමක් තියෙන හැඟීම මට ඇති වුණා. ඒ අනුව මම ඉතාමත් ඉක්මනින් මේ භාෂාව හොඳට හැදෑරුවා. මට ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මම ඉතාමත් ඉක්මනින් මේ භාෂාවට අතරම අපි ආදරය කරා. ඒ චයිනීස් ලැන්ග්වේජ් එකට. මොකද මේ මිනිස්සු එච්චරට අපිත් එක්ක හරි එකතුයි. හරි ආදරේ ශ්‍රී ලාංකිකයෙක් කිව්වා මේ මිනිස්සු අපිට හරියට ගරු කරනවා චීන ජාතිකයෝ. හරිම මිත්‍රශීලීකමක් ඒගොල්ලන්ගේ පෙන්වුම් කරනවා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති අපි ඒ භාෂාවට ආදරය කරන්න. අනිත් රටවල් වලට වඩා. යාළු මිත්‍රයෝ මුණ ගැහුණා. යාළු මිත්‍රයෝ මුණ ගැහුණා. පුංචි ළමයිද විශේෂයෙන් විශේෂයෙන් කියන්න ඕන අපි පාරට බැහැලා අපි ලංකාවේ කියපු ගමන් කෙලින් ඉස්සර අපේ යන්නේ බණ්ඩාරනායක කියලා මෙන්න මෙහෙම තමයි අපිට කතා කරන්නේ. يعني ඒ වගේ ලොකු බැඳීමක් අපිට ඒගොල්ලන් එක්ක තිබුණා කියලා මට හිතෙනවා. මොකද අර පැරණි සම්බන්ධකම් නිසා බණ්ඩාරනායක කියන නම තමයි දැනුවත් වෙලා හිටියේ. ඉතින් එහෙම බොහොම ලබදියාවක් තියෙනවා. මොකද කෑම බීම පවා අපිට හුරුයි. මමත් කාලයක් හිටපු ඉඳන් මට දැනෙනවා ඒක. ඉතින් ඔබට යාළු මිත්‍රයන්වත් ගොඩක් මුණ ගැහෙන්න ඇති භාෂා විශ්වවිද්‍යාලේ. ඔව් මට ගොඩාක් රටවල යාළුවෝ හම්බුණා. නමුත් අපි හැමෝම එක්කෙනා වගේ මොකද ඔක්කොම කතා කරන්නේ චීන භාෂාව. දැන් මේ ඇමරිකන් ළමයි හිටියා ඒගොල්ලන්ගේ භාෂාව කතා කරේ නෑ. දැන් අපි ඒගොල්ලන් ඔක්කොම එකම චීන භාෂාව එක පවුලක් විදිහට තමයි හිටියේ. ඉතින් අපිට ගොඩාක් යාළුවෝ ආශ්‍රය කරන්න ලැබිච්ච යුනිවර්සිටි එකක් තමයි භාෂා. ලංකාවේ අයත් මුණ ගැහෙන්නේ නැති. ලංකාවෙත් කවුරුත් නෑ. මම හිටපු අවුරුදු ඊට පස්සේ ආව කට්ටිය. අත්‍තරම එතෙන්දි තමයි මගේ ස්වාමි පුරුෂයා පව මම අඳුරගත්තේ භාෂා විශ්වවිද්‍යාලේ. අපි සමන්ත මහත්මයා. ඉතින් මේ දැන් මේ තරම් දුර ආපු ගමන තමත් සුන්දරයි. ඒ හින්දා තමයි අපි කියන්නේ ඔබ අසිරිමත් චරිතයක් කියලා. දැන් අපි යමු ඔබේ කුඩාවතියට. ගම්පලාත කොහෙද? දෙමව්පියෝ පවුලේ විස්තර. ඔව් මගේ අම්මයි තාත්තා අපි කළුතර. අම්මා බැංකු නිලධාරිනියක්. මගේ තාත්තා මං කිව්වේ විදේශ අමාත්‍යාංශයේ සේවය කරේ. ඉතින් ඔහු ඒ සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක්. එක්කෙනෙක් අද එංගලන්තයේ සේවය කරන්නේ ඔහු සීනියර් ස්ට්‍රෙස් ඉන්ජිනියර් කෙනෙක් වශයෙන් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් වෙ. අපි නමත් එක්ක කෝසල රොඩ්රිගෝ. ඔහු ඉගෙන ගත්තේ කිංස්ටන් යුනිවර්සිටි එකේ UK වල. ඊට පස්සේ මගේ පොඩි මල්ලි එයා බැංක් ඔෆ් ඇමරිකා accountant කෙනෙක්. ඔහු අද මේ වෙනකොට ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඉතින් අපි තුන්දෙනා පොඩි කාලේ එකට ඉස්කෝලේ ගිහිල්ලා එකට හැදිලා පස්සේ පිට රට යනකොටත් එකට හිටියා. නමුත් අද මේ වෙනකොට තුන්දෙනා ලෝකේ රටවල් තුනක. නමුත් මම හිතනවා මගේ තාත්තා අම්මා ඉතාමත් සතුටු වෙනවා ඇති කියලා. මොකද ලෝකයේ බලවත්ම රටවල් තුනක එයාගේ ළමයි ඉගෙනගෙන දරුවෝ තුන්දෙනා ඉගෙන ගත්තා. එක දරුවෙක් චීනය, අර ඇමරිකාවේ ඉගෙන ගත්තා, අනිත් කෙනා UK ඉගෙන ගත්තා. ඉතින් කොහොම හරි අද වෙනකොට ලංකාවට මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ජාත්‍යන්තර පවුල. ඒ දෙන්නම ඉතින් එහෙ ඉන්නවා. ඉතින් අපි තාම සතුටින් ඉන්න පවුලක් කියලා මට හඳුනන්න පුළුවන්. ඒගොල්ලන්ටත් පුංචි දැන් ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. ඉතින්
මං හිතනවා ඉතින් අපි තුන්දෙනායි මගේ දෙමව්පියෝනුයි මගේ මහත්තයයි අපි ඔක්කොම ඉතාම සතුටින් ඉතින් කාලේ දැන් ගත කරගෙන යනවා. ලස්සන දියණියක් ඉන්නවා. ඔව් මට පුංචි දියණියක් ඉන්නවා. ඇයට දැන් අවුරුදු 12යි. නමත් එක්කම. නම ආයන්සා දහම්ලි. ඉතින් ඇය විචිල ජාත්‍යන්තර පාසලේ තමයි ඉගෙන ගන්නෙ. ඇයටත් පුළුවන් ඇති දැන් චීන භාෂාවෙන්. ඇයට චීන භාෂාව පුළුවන් ටිකක්. ජපනීස් චුට්ටක් පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කොහොමත් හොඳට හදාරනවා. ඇයත් ඉතින් ඇත්තටම ගොඩාක් චීනයට හරි ලැබි. ඇය පුංචි කාලේ ඉඳන් මං හිතන්නේ මේ අවුරුදු 12ට 7 පාරක් හෝ 8 පාරක් ඇය චීනයට ගිහිල්ලා තියෙනවා. එක සිදුවීමක් තියෙනවා විශේෂ සිදුවීමක්. දවසක් අපි චීනේ ඉන්නකොට අපි මමයි සමන්තයි يعني මගේ සම්පූර්ණ මමයි සමන්තයි මගේ බබයි එක්තරා අවස්ථාවකදී හංජෝ කියන සිටි එකේ අපි කෑම කන්න ගියා. එතන හිටියා පුංචි දරුවෙක්. ඒ දරුවා දුවගෙන ඇවිල්ලා මගේ බබා බදාගත්තා. බදාගෙන යාට දැකලවත් නෑ මේ මගේ අක්කා මගේ ඒ කියන්නේ ජීජේ මගේ සහෝදරිය කියලා මෙයාව අතාරින්නේ මේ ළමයා අඬනවා මට යන්න දෙන්නේ නෑ. ඒක හරි අපූර්ව සිදුවීමක්. ඒ අම්මලටත් කරගන්න දෙන දේ අපිට දැන් මේ ළමයා යන්නේ. චූටි ළමයි ඒ ළමයා අතරම අපේ මගේ දුවට අවුරුදු 8ක් විතර ඇති. අර බබාට අවුරුදු 3ක් විතර ඇති. ඉතින් මොකද මේ මට දරුවා පවා හම්බෙන්නේ හිටියේ චීනේදී. ඉතින් මං හිතනවා ඉතින් ඇයත් ගොඩක් මේ චීනයට ලැබී කියන එක මට විශ්වාස කරනවා මම ඉදිරියේදීත් ඇය අපි වගේම චීනට සේවයක් කරයි කියලා. වෛද්‍ය භාග්‍ය රොඩ්රිගෝ මහත්මියගෙන් මම දැන් තවත් ප්‍රශ්නයක් අහන්නයි ලෑස්ති. මොකද මමත් උඩ හුඟක් සම්බන්ධයි. මොකද අපි චීනයේදී හමු නිසා. ඒ මතක සටහන් ඇති. මට මතකයි මම තෑන්ජින් විශ්වවිද්‍යාලයට ගියාම එහෙදි මම දැක්කා ඔබ සහ සමන්ත මහත්මයා කෞශල්‍ය මහත්මයා දෙන්න මේ තමන්ගේ දරුවන්ට වගේ අර දරුවන්ට සැලකුවේ. අසනීප වුණාම බේත් හේත් දෙන හැටි ඒ විතරක් නෙවෙයි. ඔවුන්ට ටිකක් කල් යනකම් පුරුදු පුහුණු වෙන්න ඒ කෑම ඒ මට මතකයි මේ භෝජනාගාරයක් පවා ආරම්භ කළා. ඉතින් බලපුවාම චීනයට ශාල සේවයක් සිදු කළා තියෙනවා. ඒ අතීතය කොහොමද ඔබට සිහිපත් වෙන්නේ? අත්‍තරම් භෝජනාගාරයක් කියලා කිව්වම අපේ තියන්ජින් විශ්වවිද්‍යාලයේ අපේ ශ්‍රී ලාංකික දරුවන්ට අපිට කියලා අපේ ආහාරයක් තිබෙනවා. අපේ කෑමක් නෑ ඉන්දියන් කෑම තිබුණා. අපි ඒක වෙනම ගන්නවා. නමුත් චයිනීස් ෆුඩ් තමයි ගොඩක්ම තිබුණේ. ඉතින් කුලපතිතුමා කතා කළා ඇහුවා අපි දෙන්නගෙන් එතකොට මෙහෙම රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා පුළුවන් ද ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්න. ඊට පස්සේ ඉතින් අපිට අග්ගාලා හා කිව්වා. බෑ කියන්නේ නැහැ කිසි දෙයකට හරිස්සව කියලා කිව්වා. කියලා මුළු රෙස්ටෝරන්ට් එකම සම්පූර්ණ නිර්මාණය කරේ අපි දෙන්න. ඒ චීන ජාතිකයෝ කුලපතිතුමා උපකුලපතිතුමා ඊට පස්සේ වගේ දැන් ඔය ඒගොල්ලන් හිටියා කමිටුවක්. ඒ කමිටුවත් එක්ක දැන් අපි දෙන්නත් ගිහලා වයිතන හිටිය ගොඩාක් වයසින් වැඩි අය. අපි දෙන්න තමයි ඇත්තටම ඉතාමත්ම බාලම දෙන්න. අපි දෙන්නත් ගිහලා ඒගොල්ලන්ට එක වාඩි වෙලා දැන් මේක සාකච්ඡා කරගෙන ගිහිල්ලා අන්තිමට ඒගොල්ලන් කැමති වුණා අපේ අදහස් කැමති අපේ අදහස් වලට කැමතිද අපිට දුන්නේ රෙස්ටෝරන්ට් එක නිර්මාණය කරන්න. අපි ඒක නිර්මාණය කළා අපි ලංකාවෙන් සේවකයන්ට අපි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අපි රස්සාවල් දුන්නා ඉගෙන ගන්න ගමන්. මෙහෙන් චීනට ගෙන්නලා සේවකයෝ 6-7 දෙනෙක් විතර වැඩ කරා. ඒගොල්ලන්ව ගෙන්නලා අපි රෙස්ටෝරන්ට් එක පටන් ගත්තා. පටන් ගත්ත මුල්ම දවසේ අපි මුළු විශ්වවිද්‍යාලේ ඉන්න ශ්‍රී ලාංකික දරදැරියෝ ඇතුළු හැමෝටම නොමිලේ කිරිබත් දීලා සීනි සම්බර පටන් ගන්න දවසේ මුළු ඔක්කොටම නොමිලේ අපි කෑමක් දුන්නා. ඒක ඉතින් අපිට හරි සතුටුයි. ඒ වගේම අපි තව දෙයක් එතෙන්දි කරා. අපි මං කියන ආදායම සාමාන්‍ය රාජ්‍ය සේවයේ දෙමව්පියෝ හිටියේ ඒතනත් සාමාන්‍ය ළමයි හිටියේ. ඒ කියන්නේ හරි අමාරුයි ඉගෙනගත්ත දේපල පවා විකුණලා ගිය ළමයි. අපි ඒගොල්ලන්ටත් දුන්න රස්සාවල්. ඒගොල්ලන් හවසට කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා අතන වැඩ කරනවා. අර එහෙම හරිම සුන්දර විදිහට අපි ඒකත් කරගෙන ගියා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ ඔබතුමා. ඔබතුමාව හම්බෙච්ච දවසේ මං හිතන්නේ මං තමයි අල්වෙනි ගුරුවරිය මගේ. ඉතින් අපි හරිම සතුටින් කට්ටිය එකට හිටියා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන කස්සප සෙන්රත් ඔය සමන්තයි තමයි දෙන්න තමයි හොඳම යාළුවෝ. එකට ෆිල්ම් ඇකඩමි ඉගෙන ගත්තේ දෙන්න. අඹ යාළුවෝ. ඇත්තට අදත් අඹ යාළුවෝ. ඉතින් එකට ඉගෙනගෙන හරිම සුන්දරයි. ඉතින් එකට ඉගෙනගෙන ඒගොල්ලන් එනවා. ඉතින් ඒ කාලේ ඊට පස්සේ ඒගොල්ලන් එනවා අපේ සිටි එකට ආවයන් පස්සේ ඉතින් ඒ දෙන්න ඉතින් රෑ වෙනකන් ඒගොල්ලන්ගේ වතගොත කියවනවා. හරිම සුන්දරයි ඒක. ඉතින් අද ඔහු කස්සප මේකට ඕස්ට්‍රේලියාවේ නැෂනල් යුනිවර්සිටි එකේ ආචාර්යවරයෙක් වශයෙන්
ඔව් මේ දවස්වල උගන්වනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඒකත් එමය. දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට වගේම ශිරන්ති මැතිනියට කස්සපයි සමන්තයි පැටලෙනවා හරියට. ඉතින් හැම වෙලේම සමන්තට කියනවා කස්සප ගැන මට මෛත් එක්ක කියනවා. ඉතින් සමන්ත ගියාම කියනවා මේ කස්සප විදියට. ඉතින් දෙන්නගේ අර මිත්‍රත්වයයි සමානකමයි ඒ විදිහට ගොඩක් තිබුණා. ඉතින් මම චීන ජාත්‍යන්තර ගුවන්විදුලි වැඩ කරේ ඔය කාලේ 2003 4 5 කාලේ. දැන් මං ඔබතුමිය අපේ පවුලේ ඥාතින් හැටියට මිත්‍රයන් හැටියට අපේ ගෙදර ආපුවාම මම අහන මට තියෙන ප්‍රශ්න තමයි ඊග මං උදේ බඩු ගෙන්න යනවා දවල්ට කෑම ගෙන්න යනවා දැන් කස්සප විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න මම චීන භාෂාව ඉගෙන ගන්න පාරේ ඒ වගේම මේ තව අපේ හිටියා අමිල පුතා එයාගෙන් තමයි මේ විසලාම ඉගෙන ගත්තේ මේ මොකද්ද මේ සුනාමිය කියන එක. එයා තමයි කිව්වේ මෙන්න මෙහෙම ලංකාවේ මෙහෙම දෙයක් වෙලා ඒකට යන සුනාමිය. අපේ ගෙදරට එනවා. දැන් මං අහන ඊග ඊට පස්සේ කියනවා ඊග කියන්නේ එක. ඊක්වා කියන්නේ රුපියලයි. රුපියල කියන්නේ ඒ යුවන් එකයි. මං ගණන් හදා ගන්නවා. කොහොමද ලස්සනයි කියලා කියන්නේ. ඉතින් ඔබතුමී මට කියලා දුන්නා. පියෝලියා කියන්නේ කියලා. ඊට පස්සේ නීහාව් අයිබෝන් කියන එකයි ඊට පස්සේ සීසියනි සයිචියන් ඔක්කොම ඉගෙන ගත්තේ එහෙම තමයි ප්‍රායෝගිකව. මම ඉතින් කියන්නේ මම කියන භාෂාව ඉගෙන ගත්තේ මෙහෙම මං මගේම මිතුරියක්ගෙන් ගුරුවරියක් එය එතුමිය වෛද්‍යවරියක් ඒවෙන් තමයි හැමදාම අපම මම මොනවා හරි ඉගෙන ගන්නවා අහනවා. ඉතින් මම ලියා ගන්නවා මතක් කර ගන්නවා ඒ කතා කරන භාෂාව. ඒ වගේ තමයි අමිල පෞගේ කාලේ හිටපු ගොඩක් දේවල්. දැන් දැන්ටමත් මේ කඩුල්ල ටීවී ආයතනයේ මේ භාෂා පරිවර්තකෙක් හැටියට චීන නාට්‍ය ගොඩාක් පරිවර්තනය කරනවා. තමයි චීන ඒ කියන්නේ මහා දැවැන්ත මන්දන අපිට පෙරාත්මේ අපිට චීන සම්බන්ධ තිබුණා දන්නේ නේ. ඒ වගේම ඔබතුමාගේ බිරිඳ චීනයේ ඉන්න චීන දරුවන්ට සිංහල භාෂාව ඉගෙනනවා. චීන විශ්වවිද්‍යාලේ ඉගෙනනවා. චීන විශ්වවිද්‍යාලේ. ඒක අතින් ඇත්තටම ලොකු දෙයක් වුණා නේද චීනයේ. ඉතින් මම දන්නේ මේ ආදී බලපුවාම අපේ තියෙන සම්බන්ධතාවයේ පෙර ආත්මෙත් එක්ක බැඳිලා වගේ දැනෙනවා. දැන් අපිට කරන්න බැරි විශාල සේවයක් තමයි ඔබතුමී අදත් කරන. තව එකක් කියන්න ඕන අපේ දෙමව්පියන්ට. මේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ලබා ගන්නා මුදලක් ඕන දෙයක් මුදලකට අපි කරන්නේ. සෑහෙන මුදලක් ආපහු බැහැ කරන මේ දරුවන් වෙනුවෙන්. මට මතකයි දැන් ඔය ඉරිබත් කතාව කොරම කණ්ඩ බොන්න දුන එක. අසනීප මට මතකයි මේ කොවිඩ් වෙලාවේදී විශේෂයෙන් මේ දරුවෝ රැගෙන ආපු හැටි ඔවුන්ට සලකපු හැටි ඔවුන්ගේ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. විශාල මුදලුත් ඒ වෙනුවෙන් බෑ වුණා නේද? ඉතින් ඒ හින්දා තමයි හරියන්නේ. වෛද්‍ය මේ ඊට සැකබින් කියන්න දැන් අනිකුත් විෂයන් සඳහාත් මේ දරුවන් බඳවා ගන්නවාද වෛද්‍ය වෘත්තියට ඇරුණුකොට? ඔව්. අපි කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ සඳහා පූර්ණ ශිෂ්‍යත්ව තියෙනවා. තව බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, කමියුනිකේෂන් ඉංජිනේරින්, මියුසික් මේ ඕන දෙයකට ඉල්ලන්න පුළුවන්. ඕන දෙයකට ඉල්ලන්න පුළුවන්. ඒවට මේ වෛද්‍ය විද්‍යාව හදාන්න වගේ විශාල මුදලක් වැය කරන්න ඕනේ නැහැ. ඒක පූර්ණ ශිෂ්‍යත්ව තියෙනවා. නැත්නම් අර්ධ ශිෂ්‍යත්ව තියෙනවා. කාල සීමාව අවුරුදු 4යි. අවුරුදු 4ක් වගේ කෙටි කාලයක ඉගෙනගෙන ලංකාවට එන්න පුළුවන්. අද ලංකාවේ ඉංජිනේරුවෝ වශයෙන් වැඩ කරන මේ ළමයිගේ මාසික වැටුප ලක්ෂ 4ක් 6ක් වගේ ගන්න ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගේ මූලික වැටුප හැම ළමයෙක්ම වගේ රුපියල් 80000ට වැඩිය ගත්තා. හොඳයි. දැන් මම සූදානම් වන්නේ මේ පින්තූරයක් තියෙනවා. මේ පින්තූර මට පේනවා නිකන් රාජකීය මේ මගුල් උත්සවයක් වගේ. ඒ කියන්නේ රොයල් වෙඩින් එකක්. මේ මොකක්ද? ඇත්තටම මේක අපේ විශ්වවිද්‍යාලයේ අපේ කුලපතිතුමා, ඒ කියන්නේ අපේ ප්‍රෙසිඩන්ට්, ඒ වගේ මගේ ඩීන් සහ කාර්ය මණ්ඩලය එකතු වෙලා අපි දෙන්නගේ වෙඩින් එක ගත්තා. මොකද ඒගොල්ලන් ඒක අපි දෙන්නට කරපු ගෞරවයක් වශයෙන් කියන්නේ අපි ඒගොල්ලන්ගේ රටට මේසා ප්‍රමාණයක් ගෙනාවා, මෙච්චර ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයක් ගෙන ඒක කෘතගුණ සලකනවා කියලා හිතලා තමයි අපිට කිව්වේ අපි ඔය දෙන්නගේ වෙඩින් එක ගන්නවා කියලා. ඇත්තට මේ කුලපතිතුමා උපකුලපතිතුමා තමයි අපිට ඒකට අපි දෙන්න වෙනුවෙන් අසං කරේ. අසං කළ ඒගොල්ලන්ගේ තියන්ජින් වල තිබ්බ ඉතා ප්‍රසිද්ධ පැරණිතම
හොටෙල් එකේ තමයි අපේ වෙඩින් එක ගත්තේ. ඒ කාලේ තිබ්බ හොඳම කාර් එකක් තමයි ඒගොල්ලන් අරේන්ජ් කරලා අපිව ඩ්‍රෙස් කරලා අඳලා ඒ විදිහට වෙනමම අපේ ළමයින්ට එන්න කියලා ඒගොල්ලන්ව ගෙනිලා චයිනීස් ට්‍රැඩිෂනල් ක්‍රමයටම අපේ වෙඩින් එක ගත්තා. මං හිතන්නේ ඒ කාලේ හැටියට ලක්ෂ 100කට විතර ප්‍රමාණයක් ඒගොල්ලන් වියදම් කරා. වියදම් කළා ඉතාමත්ම ලස්සනට. ඒක අපිට අලුත් අත්දැකීමක් වුණා. මොකද අපි ලංකාවේ විදියට අපි වෙඩින් එක අරගෙන එහෙට ගියේ. වෙඩින් එකෙන් පස්සේ ගිහිල්ලා මාසයක් නැත්තම් දෙකක් ඇතුළත මේගොල්ලන් ඒක අරේන්ජ් කරා ඒගොල්ලන්ගේ විදියට. ඉතින් අපි සේරම ඒගොල්ලන්ගේ චාරිත්‍රානුකූල විදියට අපි ඒගොල්ලන් අපිට අරේන්ජ් කරා ඒගොල්ලන්ගේ වෙඩින් එක. අපේ වෙඩින් එක ඒගොල්ලන් ආවා. වෛද්‍යතුමනි අසිරිමත් චරිතයක් කියලා මං වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබතුමිය හැඳින්වුවේ අන්න ඒකට තමයි. අර අපි බෞද්ධ හැටියට අපි දන්නවා අපි බුදු දහමේ කියවෙනවා ධම්මපදයේ කියවෙනවා ditta ධම්ම වේදනීය කම්ම. කියන්නේ අපි කරන දෙයක් ආපහු අපිට ලැබෙනවා කියලා. මේක තවත් ආත්මයකට එන්න ඕනේ නැහැ. මට කිව්වා රාමඤ්ඤනිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ මට කිව්වා මම අර කැලේ පාසලක උගන්වනකොට ඔබ මේ කරන සේවයට ඔබට මේ ආත්මයේදීම ඒවා ලැබෙනවා ප්‍රතිසන්දෙනවා කියලා. මම කියනවා වෛද්‍ය භාග්‍ය රොඩ්රිගු මැතිණියනි සමන්ත කෞශල්‍ය මැතිතුමනි මේ ditta ධම්ම වේදනීය කම්ම ඔබ මේ ආත්මෙදීම විශාල පිරිසක් කරපු සේවය තමයි මේ ඔබට ආපහු ලැබෙන්නේ. අනිවාර්යයෙන්. ලැබිලා තියෙන්නේ. චිරාත් කාලයක් ජීවත් වන්නට නිදුක් නිරෝගී සුව ලබන්නට ඔබට අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. ආයුබෝවන්. බොහොම ස්තුතියි. අසිරිමත් චරිත. අසිරිමත් චරිත.